මේ පිටකොටුවේ බලාත්කාරයෙන් පාකින් වලින් මුදල් එකතු කරන පුද්ගලයෝ මෙන්න මේ පුද්ගලයා තමයි පාකින් වලින් මුදල් එකතු කරන්නේ. කඩවලින් රුපියල් 50 කඩවලිනුත් ඉල්ලනවා, බිස්නස් කරන මිනිස්සුන්ගෙනුත් සල්ලි ඉල්ලනවා. මේ පුද්ගලයාගේ නම ලයිරු. මේ පුද්ගලයා තමයි ගෝල් ෆේස් එකේ බලාත්කාරයෙන් පාකින් කරන්නේ. මේ ඩබල් පාකින් කළා පාකින් ලොට් වලට අමතරව පාකින් කළා තමයි මේ මුදල් උපයන්නේ. බලාත්කාරයෙන් මිනිස්සුන්ගේ මුදල් ඉල්ලනවා. හැම ලොරියකින්ම බිස්නස් කරන හැම ලොරියකින්ම රුපියල් 1500ක් ඉල්ලනවා දවසට. වෙළඳ සංගමේ සභාපති හැටියට කතා කරන්න ආපුවම පාතාලේ පාට් දානවා. දෙමඩ කොට අරයයි කියනවා, මෙයයි කියනවා, මරණවයි කියනවා. මෙන්න මේ පුද්ගලයා. ඒක නිසා හොඳට බලා ගන්න. වැඩිපුර පාකින් වලින් මුදල් ගන්න මේ පුද්ගලයා. ඔව් මම වෙළඳ සංගමේ සභාපති. කොටින් ඉන්නකෝ. මම වෙළඳ සංගමේ සභාපති. මෙයාට බෑ බලාත්කාරයෙන් වෙළඳුන්ගෙන් මුදල් එකතු කරන්න. මෙයාට බෑ බලාත්කාරයෙන් වෙළඳුන්ගෙන් මුදල් එකතු කරන්න. මෙයාට බෑ. වෙළඳුන්ගෙන් මුදල් එකතු කරන්න බෑ. කඩවලින් සල්ලි ඉල්ලන්න බෑ මේගොල්ලන්ට. නෑ මොකක්ද හේතුව? නෑ පැමිණිල්ලක් එයාට දාන්න කියන්නේ ඉස්සෙල්ලා. ඊට පස්සේ න මොකද වෙලෙන්දුන්ගෙන් බලත්කාරයෙන් සල්ලි ඉල්ලන එක හරියද? පාකින් වල වෙලෙන්දුන්ගෙන් සල්ලි ඉල්ලන්න බෑ. හරි එයාට දාන්න කියන්නේ පැමිණිල්ල දාලා එන්න කියන්නේ. මට එහෙම හරි OIC මාත්‍යකට පැමිණිල්ල දාලා එන්න කියන්නේ එයාට. ජනාධිපති අධ්‍යක්ෂකතුමා කියලා තියෙනවා වෙලෙන්දුන්ගෙන් මුදල් එකතු කරන්න එපා කියලා. පාකින් වලින් මුදල් ගත්තට කමන්නේ වෙලෙන්දුන්ගෙන් මුදල් ගන්න එපා කියලා තියෙනවා. මේගොල්ලෝ බලත්කාරයෙන් මුදල් ගන්න. ඒකට විරුද්ධව අපිට කතා කරන්න බැරිද? මම වෙළඳ සංගමේ සභාපතිනේ. ඔව් ඒක අපි දන්නවා ආස් මහත්තයා. ඔව් හරි මේ බලන්න මේ ඩබල් පාකින් ගහලා තියෙන වලින් සල්ලි ගන්න පුළුවන්ද? මේ පාර වහලා කෝ පාකින් ලොට් ගහලා තියෙනවද? ගහලා නැහැ. එතකොට මේගොල්ලෝ බලත්කාරයෙන් සල්ලි ඉල්ලන වෙලෙන්දුන්. තියෙන එක නගර සභාවේනේ. ඔව් නගර සභාවෙන් කිව්වා. පොඩේන ජනාධිපති අධ්‍යක්ෂක ගෙන්නුවා. ඔව් පාකි මේ ආන්නකෝ ජනාධිපති අධ්‍යක්ෂකතුමා ගෙන්නුවා. ගෙන්නලා මේගොල්ලන්ට කිව්වා පැහැදිලිවම සල්ලි ගන්න එපා කියලා. වෙලෙන්දුන්ගෙන් සල්ලි ගන්න එපා කියලා. Coba deh,